අයිබෝන් ඔබ දන්නවද 2025 අවුරුද්දේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 11ක ආදායමක් ආවා කිව්වොත් ඔව් ඔබ පුදුම වෙයි. නමුත් ඒක ඇත්ත. ඒ කියන්නේ රුපියල් ට්‍රිලියන ගණනක ආදායමක්. මේක නිකන්ම ආපු සල්ලි නෙමෙයි. මේකේ පිටුපස තියෙන්නේ ලොකු ප්ලෑන් එකක්. කොහොමද ශ්‍රී ලංකාව මෙච්චර ඉක්මනට ගොඩ ගියේ? සංචාරකයෝ ලක්ෂ 23ක් ආවේ කොහොමද? අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාව ලෝකෙ ඉස්සරහා ආයෙත් බැබලෙන්න පටන් ගත්ත හැටි ගැන. අපි මුලින්ම බලන්න ඕනේ අපේ සංචාරක ශ්‍රේෂ්ත්‍රය ගැන. 2025 අවුරුද්දේ විතරක් සංචාරකයෝ මිලියන 2.36ක් ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒකෙන් විතරක් රටට ලැබුණු ආදායම ඩොලර් බිලියන 3.2ක්. හැබැයි ඊටත් වඩා ලොකු දෙයක් වුණා. අපේ රටවිරුවෝ, ඒ කියන්නේ විදේශගත ශ්‍රමිකයෝ ඩොලර් බිලියන 7.8කට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවලා තියෙනවා. ඉතින් මේ දෙකේම එකතුව ඩොලර් බිලියන 11ක්. ඉතින් ජාත්‍යන්තර වාර්තා කියන විදිහට මේවා නිවැරදි විදේශ ප්‍රතිපත්ති සහ ආයතනික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක්. මේ හැම දෙයක්ම වෙන්න පටන් ගත්තේ රජය ක්‍රියාත්මක කරනු ලබන පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති මාලාවේ යටතේ කියලා තමයි ඔවුන් ප්‍රකාශ කරලා තියෙන්නේ. විනිවිදභාවය සහ වගකීම කියන දේ මෙතනදී ගොඩාක් වැදගත් වෙලා තියෙනවා. මිනිස්සුන්ට රජය කෙරෙහි ඇති විශ්වාසය වැඩි වෙනකොට විදේශ ආයෝජකයෝ සහ සංචාරකයෝ ශ්‍රී ලංකාවට එන්න බය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මාධ්‍යයටත් මෙතන ලොකු වගකීමක් තියෙනවා. ඒ තමයි රටේ නම ලෝකෙට හරි විදිහට අරන් යන එක. හැබැයි ඉතින් මේක ආරම්භයක් විතරයි. ඊළඟ ලොකුම ටාගට් එක තමයි ශ්‍රී ලංකා එක්ස්පෝ 2026. මේක හරහා අපේ වෙළඳාම නවෝත්පාදන සහ ආයෝජන ලෝකයටම විවෘත කරන්න දැන් ශ්‍රී ලංකාව සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ශ්‍රී ලංකාව ලෝකෙ ඉස්සරහා ආයෙත් නැගිටින මේ ගමන ගැන ඔයාට මොනවද හිතෙන්නේ? පහලින් කමෙන්ට් එකක් විදිහට ලියලා තියන්න. මේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා තියාගන්න මේ NC Insights Hub.